අද අපිත් එක්ක ලස්සනම ලස්සන නයගරා දිය ඇල්ල බලන්න යමු. හැම view point එකකින්ම පේන දිය ඇල්ලේ ලස්සන වගේම අපි බෝට් එකකින් නයගරා දිය ඇල්ල ළඟටම ගියපු ගමන ගැනත් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. අපේ ගෙදර ඉඳන් නයගරා දිය ඇල්ල බලන්න යන්න කිලෝමීටර් 500ක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. දිගටම ගියොත් පැය 6:00ක විතර ගමනක්. අපි ගමන පටන් ගත්තේ හවස 5ත් පහුවෙලා. යන ගමන් ලස්සන සන්සෙට් එකකුත් බලාගෙන රෑ 12 විතර වෙද්දි අපි නයගරා ෆෝල්ස් ළඟ තියෙන අපේ නවාතැනට ආවා. අපි නැවතුනේ නයගරා දිය ඇල්ලට ඇවිදන්න යන දුර. ඊළඟ දවසේ උදේම නැගිටලා අපි දිය ඇල්ල බලන්න ගියා. නයගරා දිය ඇල්ල හිතා ගන්න බැරි තරම් ලස්සනයි සහ විශාලයි. ඒ වගේම ගලාගෙන යන වතුර ධාරිතාවත් වේගයත් හරිම වැඩි. නයගරා ෆෝල්ස් කියන්නේ ජල ප්‍රමාණය අතින් ලෝකයේ 3 වෙනියට විශාලම දිය ඇල්ල. නයගරා වල වෝටර් ෆ්ලෝ එක තප්පරයකට ඝන අඩි 85000ක් විතර වෙනවා. දිය ඇල්ලෙන් ගලාගෙන යන වතුර පාරේ සැරත් හරිම වැඩි. ඔයාලට මේ දේවල් මේ වීඩියෝ එක බැලුවම පේනවා කියලා හිතනවා. නයගරා ෆෝල් එක හැදිලා තියෙන්නේ ලේක් ඊරි වල ඉඳන් ලේක් ඔන්ටාරියෝ වලට යන නයගරා රිවර් එකේ. මේ තියෙන්නේ නයගරා රිවර් එක පහළට වැටෙන්න කලින් පේන විදිය. මෙතන ටිකක් වෙලා නයගරා රිවර් එකේ වතුර ගලන එක බලාගෙන ඉඳලා හිමින් නයගරා දිය ඇල්ල තියෙන පැත්තට ඇවිදන් ගියා. නයගරා රිවර් එක පහළට වැටෙනකොට දිය ඇලි 3ක් හැදෙනවා. ඒවා තමයි බ්‍රයිඩල් වේල් ෆෝල්ස්, ඇමරිකන් ෆෝල්ස් සහ හෝෂූ ෆෝල්ස්. මේවායින් හෝෂූ ෆෝල්ස් අයිති කැනඩාවට. හෝෂූ ෆෝල් එක ඇමරිකාව පැත්තටත් පේනවා. හැබැයි ඒක වැඩියෙන් ලස්සනට පේන්නේ කැනඩාව පැත්තට. මේ අපි නයගරා දිය ඇල්ල බලන්න යන 5 වෙනි සැරේ. මේ පාර අම්මලත් හිටපු නිසා අපි දිය ඇල්ල බැලුවේ ඇමරිකාව පැත්තෙන් විතරයි. ඇමරිකාව පැත්තෙන් මේ ෆෝල්ස් බලන්න ඔබ්සර්වේෂන් ඩෙක් එකක් තියෙනවා. ඒකට ටිකට් එකක් අරන් යන්න. අපි දැන් යන්නේ ඔබ්සර්වේෂන් ඩෙක් එකට. අද හොඳටම හුළඟ දවසක්. මාවත් ටිකක් හුළඟට ගහගෙන ගියා. වීඩියෝස් ගන්න කැමරාව අල්ලන් හිටියත් හරිම අමාරුයි. මෙතන ඉඳන් බලද්දි වම් පැත්තෙන් පේන්නේ ඇමරිකන් ෆෝල්ස්. දකුණු පැත්තෙන් කෙලින්ම පේන්නේ හෝෂූ ෆෝල්ස්. මැද තියෙන්නේ බ්‍රයිඩල් වේල් ෆෝල්ස්. මගේ දකුණු පැත්තෙන් පේන ගොඩබිම තමයි කැනඩාව. ඇමරිකාව සහ කැනඩාවේ දේශ සීමා තියෙන්නේ නයගරා ගඟ මැදින්. මේ පේන පාලමට කියන්නේ රේන්බෝ බ්‍රිජ් කියලා. ඒකෙන් තමයි ඇමරිකාව සහ කැනඩාව යා කරන්නේ. ඇමරිකාවේ ඉඳලා කැනඩාවට ගොඩබිමින් යනවා නම් බෝඩර් ක්‍රොසින් තියෙන්නේ මේ පාලම. ඊළඟට අපි යන්නේ නයගරා ෆෝල්ස් වල කරන්න තියෙන විශේෂම සහ මම ආසම ඇක්ටිවිටි එක කරන්න. ඒක තමයි මේඩ් ඔෆ් ද මිස්ට් බෝට් ටුවර් එක. ඇමරිකාවේ තාම සීතල ටිකක් තියෙන නිසා ටුවරිස්ට් සීසන් එක පටන් අරන් නැහැ. ඒ නිසා සෙනග ටිකක් අඩුයි. සෙනග අඩු නිසා අපිට වැඩි වෙලා ඉන්න නැතුවම බෝට් එකට නැග ගන්න අවස්ථාව හම්බ වෙනවා. මුලින්ම නැගපු නිසා බෝට් එකේ උඩම තට්ටුවේ ප්‍රයිමර් ස්පොට් එකක් අල්ලගන්න අපිට පුළුවන් වුණා. මේ ටුවර් එක ඇමරිකාව පැත්තෙනුයි කැනඩාව පැත්තෙනුයි දෙකෙන්ම පටන් ගන්නවා. ටුවර් එක යද්දී අපි දිය ඇල්ලේ වතුරට තෙමෙනවට පොන්චෝ එකක් දෙනවා. ඇමරිකාව පැත්තෙන් යන අය අඳින්නේ නිල් පාට පොන්චෝ එකක්. කැනඩාව පැත්තෙන් එන අයට ලැබෙන්නේ රතු පාට පොන්චෝ එකක්. මේ මේඩ් ඔෆ් ද මිස්ට් ටුවර් එකේදී දිය ඇල්ල ළඟටම බෝට් එකෙන් යනවා.
ඒ වගේම දියඇලි 3ේම ලස්සන views බලා ගන්න පුළුවන්. මේ ඔක්කොටම වඩා නයගරා දියඇල්ලෙන් එන මිස්ට් එකෙන් හොඳටම තෙමෙන්නත් පුළුවන්. මේ ටුවර් එකේ ගත කරපු විනාඩි කිහිපය මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණු විනාඩි කිහිපයක්. මේ අත්දැකීම නම් කියන්න බැරි තරම් විශේෂ සහ අමතක නොවන අත්දැකීම. මේ වගේ දේවල් කරන්න සහ දකින්න ලැබීම කොච්චර වාසනාවක්ද කියලා මට හිතුණා. මේ ටුවර් එක ඉවර වෙලා අපි හොටෙල් එකට ගිහින් ටිකක් රෙස්ට් කරා. ඊළඟට ගියේ බ්‍රයිඩල් වේල් ෆෝල්ස් පහළට වැටෙන තැන තියෙන හරිකේන් ඩෙක් එකට යන කේව් ඔෆ් ද වින්ඩ්ස් ටුවර් එකට. මේක මම ආසම ටුවර් එකක්. එතනට යන ගමන් නයගරා ෆෝල්ස් ස්ටේට් පාර්ක් එකේ තවත් තැන්වල ලස්සන බල තමයි ගියේ. නයගරා ෆෝල්ස් ස්ටේට් පාර්ක් එක හරිම ලොකුයි. ඒ නිසා මේකේ ලස්සන බලන්න හොඳම විදිය තමයි පයින් ඇවිදගෙන යන එක. ඔයාලට කැමති නම් මේ පාර්ක් එක ඇතුලේ තැනින් තැනට යන්න ට්‍රොලි සර්විස් එකකුත් තියෙනවා. නයගරා ෆෝල්ස් කියන්නේ ලෝකයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් තියෙන දියඇල්ල. වසරකට මිලියන 20කට වඩා වැඩි සංචාරක ප්‍රමාණයක් නයගරා වෝටර්ෆෝල් එක බලන්න එනවා. අපි දැන් ඉන්නේ ඇමරිකන් ෆෝල්ස් පටන් ගන්න තැන තියෙන ඔබ්සර්වේෂන් ඩෙක් එකේ. මෙතනදී අපිට දියඇල්ලේ බ්‍රින්ක් එකේ ඉඳලා දියඇල්ල පහළට වැටෙන හැටි බලා ගන්න පුළුවන්. මෙතන ඉද්දි බ්‍රයිඩල් වේල් ෆෝල්ස් පහළට වැටෙන තැන තියෙන හරිකේන් ඩෙක් එකේ මේඩ් ඔෆ් ද මිස්ට් බෝට් එකේ බර්ඩ්ස් අයි view එකක් බලා ගන්න පුළුවන්. An enormous effect on the public who are spellbound by the great beauty that was once Niagara Falls. හරිකේන් ඩෙක් එකට යන්න අපිට හම්බ වුණේ කහපාට පොන්චෝස්. හරිකේන් ඩෙක් එකට යන්න එලිවේටර් එකකින් පහළට යන්න ඕන. එලිවේටර් එකෙන් එළියට ඇවිදගෙන යනකොට ගොඩක් සීගල්ස්ලා දකින්න ලැබුණා. මේ එයාලගේ බ්‍රීඩින් සීසන් එක. බිත්තර රකින්න සීගල්ස්ලා වගේම අලුතින් ඉපදුණු චූටි පැටවුනුත් එතන හිටියා. දැන් අපි ඉන්නේ හරිකේන් ඩෙක් එකේ. මේ පහළට වැටෙන්නේ බ්‍රයිඩල් වේල් ෆෝල්ස්. මෙතනදී අපිට බ්‍රයිඩල් වේල් ෆෝල්ස් යටටම යන්න පුළුවන්. ඒක හරිම යුනික් එක්ස්පීරියන්ස් එකක්. පොන්චෝ එක ඇඳන් හිටියත් මෙතනදී හැමදේනම හොඳටම තේරෙනවා. ඒ වුණත් අපි වගේම මෙතෙන්ට එන හැමදේනම මේ අවස්ථාව ගොඩක් එන්ජොයි කරනවා. අපි දැන් ඉන්නේ හෝෂූ ෆෝල්ස් තියෙන තැන. අපි මෙතන ගොඩක් වෙලා දියඇල්ලේ ලස්සන බල හිටියේ. අපි කලින් සැරවල් වල එද්දි මෙතන කන්ස්ට්‍රක්ෂන්ස් වලට වහලා තිබුණා. ඒ නිසා අපි මේ එක්ස්පීරියන්ස් එක ගන්න පළවෙනි වතාවට. හෝෂූ ෆෝල් එක ලස්සනටම පේන්නේ කැනඩාව පැත්තට. අපි වෙන දවසක අලුත් වීඩියෝ එකකින් හෝෂූ ෆෝල් එක කැනඩාවෙන් පේන විදිය ඔයාලට අරගෙන එන්න. අපි ආපු කලින් හැම සැරේටම වඩා අද දියඇල්ලේ වතුර ගොඩක් වැඩි. ඒ නිසා අපි මේ පාර තමයි මේ ටුවර් එක හොඳටම එන්ජොයි කරේ. ඊට පස්සේ අපි රෑට කාලා ඉවර වෙලා ෆෝල් එක පැත්තට ආවේ රෑට ලස්සනට ඉලුමිනේට් කරපු නයගරා ෆෝල්ස් බලන්න. මේකදි කරන්නේ රතු කහ නිල් වගේ පාට ලයිට් වලින් දියඇල්ල ඉලුමිනේට් කරන එක. මේ වෙලාවේ දියඇල්ල තියෙන්නේ දවල්ට පේනවට වඩා වෙනස්ම ලස්සනයි. රෑ 10 වෙද්දි මෙතන ෆයර්වර්ක්ස් ෂෝ එකකුත් තියෙනවා.
අපි හෙට උදෙන්ම ආයිමත් ගෙදර යනවා. ඒ යන ගමන් ෆින්ගර් ලේක්ස් ඒරියා එකේ තියෙන වොට්කින්ස් ග්ලෙන් බලන්නත් හිතන් ඉන්නවා. ඒ විස්තර ලබන සතියේ වීඩියෝ එකේ.